මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලැබූ සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රීසාද් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සමාජ ක්‍රියාකාරියෙකු වන ඩෑන් ප්‍රීසාද් ඉලක්ක කර මීට සුළු මොහොතකට පෙර වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ. ඒ මීතොට මුල්ල ලක්සන්ත සෙවන මහල් නිවාස සංකීර්ණයේදී සාදයකට සහභාගී වී සිටින අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා. තුවාල ලැබුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරමින් පසුව ජීවිතක්ෂයට පත් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. මෙන්න නැවතත් එම පුවත. වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලැබූ සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රීසාද් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සමාජ ක්‍රියාකාරියෙකු වන ඩෑන් ප්‍රීසාද් ඉලක්ක කර මීට සුළු මොහොතකට පෙර වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ. ඒ මීතොට මුල්ල ලක්සන්ත සෙවන මහල් නිවාස සංකීර්ණයේදී සාදයකට සහභාගී වී සිටින අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි අයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා. තුවාල ලැබුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරමින් පසුව ජීවිතක්ෂයට පත් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. WFM News.